ඔයත් ගන්න පඩිය සති 3න් ඉවර කරගෙන අන්තිම සතිය රිම් එකෙන් යන කෙනෙක්ද? 5000ක් මාරු කරපු ගමන් සල්ලි වලට වෙච්ච දෙයක් නෑ නේද? ඔන්න ඉතින් අපි අරගෙන ආවා වියදම් කරන ගමන්ම ඔයාට සල්ලි ඉතුරු කරගන්නත් පුළුවන් සුපිරි ට්‍රික්ස් 10ක්. ඔයාගේ වියදම් නිරීක්ෂණය කරන්න. ඔයාගේ සල්ලි ඉතුරු කරගන්න තියෙන සරලම හා ඵලදායීම ක්‍රමය තමයි ඔයාගේ සල්ලි යන්නේ කොහෙටද කියලා නිරීක්ෂණය කරන එක. ඔයා පුංචි දේවල් මිලට ගනිද්දි ඔයාට ඔයාගේ වියදම් පේන්නේ නැහැ. ඒත් ඔයා පුංචි මිලදී ගැනීම දිගටම කරද්දි ඔයා නොදැනුවත්වම ඔයාගේ සල්ලි ඉවර වෙලා යනවා. ඉතින් ඔයා කරන්න ඕනේ හැම මිලදී ගැනීමක් ගැනම දිනපතා පොතක ලියන එක. එතකොට සතියක් දෙකක් විතර යද්දි ඔයාට ඔයාගේ වියදම් වගේම සල්ලි යන්නේ කොහෙටද කියලා අවබෝධයක් ගන්න පුළුවන්. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ අනවශ්‍ය වියදම් මොනවද කියලා හරියටම හඳුනගෙන සල්ලි ඉතුරු කරගන්න. මාසික අයවැයක් හදන්න. ඔයා මාසික වැටුපක් ගන්න කෙනෙක් නම් ඔයාට ආදායම එන්නේ මාසෙකට එකවරයිනේ. ඒ නිසා ඔයා ඊළඟ මාසේ අවසන් වෙනකම් ඒ වැටුපෙන් ජීවත් වෙන්න ඕනේ. ඉතින් ඔයා ඔයාගේ මුදල් ඉතුරු කරගන්න නම් මාසික අයවැයක් හදන එක හරිම වැදගත්. ඔයා මේකෙදි ඔයාගේ අවශ්‍යම වියදම් වලට ඔයාගේ ආදායම වෙන් කරන්න ඕනේ. නිවාස කුලි, බැංකු ලෝන්, විදුලි හා වතුර බිල්, සිල්ලර බඩු වගේ දේවල් වලට. ඒ දේවල් වලට මුදල් වෙන් කරලා ඉතුරු කරන්නත් කීයක් හරි අනිවාර්යයෙන්ම වෙන් කරන්න. ඔයාගේ වැටුප අනුව ඒක සුළු මුදලක් වුණත් කමක් නැහැ. ඔයා මේ අයවැය හදන්න ඕනේ මාසික වැටුප ඔයාගේ අතට ලැබුණ ගමන්මයි. අනවශ්‍ය ගෙවීම් කපා දාන්න. අද තියෙන්නේ ඩිජිටල් ලෝකයක්නේ. ඔයත් සමහර විට එක පැකේජ් ඇක්ටිව් කරනවා ඇති. සමහර ඇප් වලට, මැගසින් වලට මාසිකව ගෙවලා ඒ වගේ සමාජිකත්වය ගන්න අවස්ථා ඕන තරම් ඇති. නැත්තම් අනවශ්‍ය ප්‍රමාණයේ ඩේටා පැකේජ් ඇක්ටිව් කරනවා ඇති. වෙබ් අඩවිවලට ගෙවලා මෙම්බර්ෂිප් ගත්තට සමහර විට ඔයා ඒ වගේ කිසිම ප්‍රයෝජනයක් ගන්නෙත් නැතුව ඇති. ඉතින් මේ හැම දෙයකටම සල්ලි යන්නේ ඔයාගේ පොකට් එකෙන්. ඔයා මේ විදිහට ගෙවන දේවල් ඔයාට අත්‍යවශ්‍යමද කියලා හිතලා බලන්න. අත්‍යවශ්‍යම නම් තියාගන්න. නැත්තම් ඒ ඔක්කොම අයින් කරලා දාන්න. මේ විදිහට අනවශ්‍ය මුදල් වියදම් නතර කරලා බලන්න අවුරුද්දකදී ඔයාට කොච්චර මුදලක් ඉතිරි වෙනවද කියලා. පිටතින් ආහාර ගැනීම අඩු කරන්න. හුඟක් අය වගේම ඔයත් කැමති ඇති ලන්ච් අවුට් එකක්, ඩිනර් අවුට් එකක් යන්න. ඒකාකාරී ජීවිතයෙන් මිදෙන්න ඒක හොඳයි. ඒත් ඔයා මේක පුරුද්දකට තියාගත්තොත් දන්නේම නැතුව ඔයාගේ පොකට් එක හිස් වෙලා තියෙයි. ඉතින් පිටතින් ආහාර ඇනවුම් කරන එක ඔයාට වැඩි වියදමක් ගේන වැඩක්. ඒත් ඒක නවත්තන්න එපා. සීමා කරන්න. ගෙදරම පිළියෙල කරගන්න කෑම වැඩිපුර කන්න. වෙනසක් අවශ්‍ය වුණොත් පිටතින් ඇනවුම් කරන්න. ඔයාට පුළුවන් සතිය බෙදාගෙන ගෙදරට ගේන ආහාර වෙනස් කරන්න. එතකොට හැමදාම එකම දේ කාලා ගෙදර උයන කෑම එපා වෙන ගතිය ඔයාට නැති වෙලා යයි. ඒ වගේම ඔයාගේ සල්ලිත් ඉතුරු වෙයි. දැකපු ගමන් මිලට ගන්න එක නවත්තන්න. සමහර විට ඔයාට දෙයක් දැකපු ගමන් ඒක මිලට ගන්න හිතනවා ඇති. මේක නම් ඇත්තටම වැරදි පුරුද්දක්. ඔයා දෙයක් දැකපු ගමන් ගන්නවා කියන්නේ ඒක ඔයාට අත්‍යවශ්‍යද, ඒක ක්වොලිටි භාණ්ඩයක්ද, ඊට වඩා මිල අඩු හොඳ නිෂ්පාදනයක් වෙන තැනක විකුණන්න තියෙනවද වගේ හැමදේම ඔයාට මගහැරෙනවා කියන එක. ඒ නිසා ඔයාට අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි නම් ඔයා හදිසි මිලදී ගැනීමකට යන්න එපා. සමහර විට දෙයක් දැක්කම ඔයාට ආස හිතිලා ඒක ගත්තට ටික වෙලාවකින් ඔයාට ඒක එපා වෙන්නත් පුළුවන්. මේ නිසා ඔයාට අත්‍යවශ්‍යම හා අවශ්‍ය භාණ්ඩ මොනවද කියලා ඔයා මාකට් එකට යන්න කලින් ලිස්ට් එකක් හදාගන්න. මේක ඔයාට ඔයාගේ මුදල් ඉතුරු කරගන්න හොඳම ක්‍රමයක්. කාඩ් වෙනුවට මුදල් භාවිත කරන්න. ඩිජිටල් ලෝකයක කාඩ් භාවිත කරන්න එපා කියන එක ඔයාට විහිළුවක් වගේත් පෙනේවි. ඒත් මේ වීඩියෝ එක ඔයා බලන්නේ ඔයත් සීමාවක් නැතුව මුදල් වියදම් කරන එක නවත්ත ගන්න බැරුව අන්තිමට රිම් එකෙන් යන කෙනෙක් නිසානේ. ඉතින් ඔයා කාඩ් එකෙන් ගෙවනවට වඩා අතින් මුදල් ගෙවුවොත් ඔයාගේ සල්ලි ඉවර වෙන හැටි ඔයාට හොඳටම පේන්න ගන්නවා. කාඩ් එකෙන් ගෙවද්දි ඔයාට සල්ලි ඉවර වෙනවා පේන්නේ නැහැ. ඉතින් ඔයා මාසික බජට් එකට අමතරව සතියකට බජට් එකක් හදන්න. ඒක අතරමැද ඉවර වුණොත් ඊළඟ සතිය වෙනකම් වියදම් නොකර ඉන්න. මේ ක්‍රමයට හුරු වුණොත් ඔයාට මාසික වියදම් ලස්සනට බැලන්ස් කරගන්න පුළුවන්. ලොකු වෙළඳනාම වෙනුවට සාමාන්‍ය නිෂ්පාදන ගන්න. සාමාන්‍යයෙන් ජනප්‍රිය වෙළඳනාමයක් සහිත භාණ්ඩයක් ඒ වෙළඳනාමය නිසාම මිල අධික වෙන්න ඉඩ තියෙනවා. ඒත් ඒ නිෂ්පාදනයම වෙලත් වෙළඳනාමයක් යටතේ ඔයාට අඩු මුදලකට ගන්න පුළුවන් වෙයි. ආහාර, ඖෂධ, පිරිසුදු කිරීම ද්‍රව්‍ය, ඇඳුම් වගේ හැම දෙයකටම මේක අදාළයි. ඒත් ඉතින් ගාන අඩුයි කියලා ප්‍රමිතියක් නැති දේවල් මිලට ගන්න යන්නත් එපා. වෙළඳනාමයට ලොකු මුදලක් වැය කරන්නේ නැතුව, ගුණාත්මක භාවයත් අඩු කරගන්නේ නැතුව ඔයාට අවශ්‍ය දේවල් මිලට ගන්න ඕන තරම් අවස්ථා තියෙනවා. මේ වගේ පොඩි වෙනසකින් වුණත් කාලයක් යද්දි ඔයාට ලොකු මුදලක් ඉතුරු කරගන්න පුළුවන්. විනෝදාස්වාද වියදම් අඩු කරන්න. මේ කියන්නේ විනෝද වෙන්න එපා කියලා නම් නෙවෙයි. විනෝදාස්වාදය අනිවාර්යයෙන්ම වැදගත්. ඒත් ඒක මිල අධික වෙන්න ඕනේ නෑ.
දැන් ඔයාට ෆිල්ම් එකක් බලන්න ඕනේ කියලා හිතන්න වැඩි ගාණක් දීලා වගේම අඩු ගාණකින් බලන්න පුළුවන් හෝල් ලංකාවේ තියෙනවා. විනෝද චාරිකාවක් යනවා නම් හොටෙල් එකක නවතිනවා නම් ඔයාගේ බජට් එකට ගැලපෙනවද කියලා බලන්න. ඔයාට ගෙදරම වුණත් ෆිල්ම් එකක් බලන්න පුළුවන්. අඩු වියදම් තියෙන ට්‍රිප් එකක් යන්න පුළුවන්. මේ කියන්නේ විනෝද වීම සීමා කරන්න කියලා නෙමෙයි. ඔයාගේ ආදායමට හරියන්න වියදම් කරන්න කියලා. ඔයාට ඕන තරම් මුදල් තියෙනවා නම් මේ වීඩියෝ එක ඔයාට වැඩක් නැහැ. ස්වයංක්‍රීය ඉතුරුම් ක්‍රමයකට හුරු වෙන්න. ඔයාට ඔයාගේ ආදායමෙන් හිතලා ඉතුරු කරන්න බැරි නම් ඔයාට පුළුවන් ස්වයංක්‍රීයව හැම මාසෙකම ඔයාගේ වැටුපෙන් කොටසක් ඉතුරුම් ගිණුමකට යන විදිහට හදන්න. එතකොට ඔයාගේ account එකට සල්ලි වැටෙද්දිම ඒකෙන් කොටසක් අර loan එකකට කැපෙනවා වගේ ඔයාගේ ඉතුරුම් ගිණුමට යනවා. ඔයා සල්ලි දකින්නත් කලින්ම. එතකොට ඔයාට පුළුවන් ඉතිරි වෙන වැටුපෙන් වියදම් කරන්න. ඔයාට හිතලා මුදල් ඉතුරු කරන්න දෙයක්වත් නැහැ. කාලයත් එක්ක ඔයාට ලොකු මුදලක් ඉතුරු කරගන්න පුළුවන්. සල්ලි අතට ආව ගමන් වියදම් වෙන අයට හොඳ ක්‍රමයක් තමයි මේක. අවශ්‍ය දේ පමණක් මිලට ගන්න. ඔයාගේ සල්ලි වැඩිපුරම අවසන් වෙන්න ප්‍රධාන හේතුවක් තමයි අනවශ්‍ය දේවල් වලට මුදල් වියදම් කරන එක. ඉතින් මේකෙන් වැළකෙන්න ඔයා දෙයක් මිලට ගනිද්දි ඒක ඔයාට අවශ්‍යමද කියලා කල්පනා කරන්න. හුඟක් වෙළඳ උපක්‍රම වලට ඔයා අහු වුණොත් ඔයාට ඔයාගේ සල්ලි ඉතුරු කරගන්න අමාරුයි. සමහරු ලොකු වට්ටමක් දැක්කොත් Tamanට අවශ්‍ය නැති දේවල් පවා මිලට ගන්න පෙළඹෙනවා. ඉතින් ලොකු ලාභයක් සහිත දෙයක් වුණත් ඔයාට අවශ්‍ය දෙයක් නෙවෙයි නම් ඒ වෙනුවෙන් මුදල් වියදම් කරන්න එපා. මේ කියන්නේ සිහි කල්පනාවෙන් වියදම් කරන්න කියන එක. අපි මේ අරගෙන ආවේ ඔයාට සල්ලි ඉතුරු කරගන්න පුළුවන් සාර්ථකම ක්‍රම 10ක් ගැන. ඉතින් මේක බලලා ඔයා කිසිම වියදමක් නොකර ලෝභකමට ඉන්න ඕනේ නැහැ. ලැබෙන ආදායම වැටුප හරියට මැනේජ් කරගෙන ඊළඟ වැටුප ලැබෙනකම් වගේම අනාගතයටත් මුදල් ඉතුරු කරගන්න උත්සාහ කරන්න. මේ ක්‍රම 10 ඔයාට ඒ වෙනුවෙන් උදව් වෙයි.